හලෝ ළමයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් පරිස්සමට ඇති කියලා. ඔන්න අදත් අපි ඔයාලා පොඩි රෝන්දයක් එක්කන් යන්නේ ලස්සන තැනකට. දන්නවද මේ තැන? මගේ අර ෂෝට් වීඩියෝ එක දැකපු අය නම් දන්න ඇති මේ vlog එක මොකක් ගැනද කියලා. මොකද මං ඒකේ next vlog කියලා දැම්මා. මම මේ දාන්න යන එකේ ඉඟියක්. හරි මේ පාර දන්න කට්ටිය ඉන්නවද? මේ තමයි බෙල්වුඩ් හිල්ස් හොටෙල් එක. දැන් ඔයාලා හිතනවාද මම බෙල්වුඩ් යනවා කියලා. බලමුකෝ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ළමයි ඔයාලා දකින්න ඇති නේද අපි අන්තිමට ගියපු තැන අපි අර නුවරේ කබානකකට ගියානේ. ඉතින් පොඩි කබාන පිස්සුවක් හැදිලා තිබ්බේ මේ දවස් ටිකේ. ඉතින් අපි තවත් ලස්සන ළඟපාත තැනක් හොයාගත්තා. ඉතින් අපි මේ යන්නේ දෙල්තොට. ඉතින් මොරගොල්ල පාරෙන් ගිහින් ගලහට ගිහින් දෙල්තොට තමයි මේ යන්නේ. නුවර පාරෙත් යන්න පුළුවන්. හැබැයි අපිට ළඟයි මේ පාර. හැබැයි ළමයි පාර නම් ඒ කියන්නේ මේ පාර පොඩක් කැඩුණු පාරක් අපිට හම්බ වුණේ. හැබැයි හොඳ පාරකුත් තියෙනවා. අපි එනකොට ආවේ ඒ පාරේ. ඉතින් අපි මේ ලස්සන නරඹ දෙල්තොටට යන ගම. දෙල්තොට පැත්තේ කට්ටිය ඉන්නවද? මේ පැත්ත ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ මේ ඈත චෛත්‍යයක් තියෙනවා කන්ද මුදුනේ. පොඩක් මේ වීඩියෝ එක ගන්නකොට පොඩක් ගැස්සෙනා වගේ තියෙන ළමයි මේ පාර මට එකපාරටම හිතා ගන්න බැහැ. මොකද මේ පාර නැහැ. එතන ලොකු වලක් තිබ්බේ. කොහොමද ඉතින් අපි එතනින් ආව පරිස්සමට. හැබැයි මේ හොඳ පාරවලුත් තියෙනවා ළමයි මෙතන යන්න. මේ හැබැයි අපි ගියපු පාර චුට්ටක් පොඩක් වැරදිලා හරි මොකක් හරි වෙලා කොහොම හරි පොඩක් කැඩුන පාරක් හම්බුනේ. අන්න ඉතින් අපි ඒ ලස්සන තැනට ආවා. මේ තමයි show me ලංකා. ඉතින් මෙන්න මේ කබානගේ තමයි අද අපි ඉන්නේ. මේ බලන්නකෝ ළමයි. මෙතන හරිම පිළිවෙලයි, හරිම පිරිසිදුයි. ඔයාලට මෙතනිනොත් ඕනම කෑම જાතියක්, ඒ කියන්නේ මෙතන තියෙන ඕඩර් කරන්න පුළුවන්. පොත් කියවන්න ආසයට මෙතන පොතුත් තියෙනවා. තේ හදාගන්න හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මේ තමයි බාත්රූම් එක. එකත් ඇත්තටම හරිම ලස්සනට පිළිවෙලට හැමදේම තියෙනවා. හොට් වෝටර් හැම දෙයක්ම මෙතනින් ඔයාලට හැම පහසුකමක්ම ගන්න පුළුවන්. ඉතින් මේ කබාන එකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න. මේ තැන හරිම කියන්නේ මේක තියෙන තේවත්තක් මැද මේ කබාන එක විතරයි එතන තියෙන්නේ. නමුත් 6 දෙනෙක් වගේ ආවත් මෙතන ඉන්න පුළුවන්. මේ බලන්නකෝ. එතනම උඩත් ඔයාලා කැමති නම් මෙතනත් ඉන්න පුළුවන්. යාළුවෝ සෙට් එකක් වගේ ආවත්, ෆැමිලි එකක් ආවත් 6-7 දෙනෙක්ට ඉන්න පුළුවන් තැනක් මේ. මෙතන මේ පල්ලෙහාත් චූටියට පේනවද ඔයාලට ටෙන්ට් එකක් තියෙනවා. එන්න එතනත් ඉන්න පුළුවන්. එතන නම් දෙන්නෙක්ට වගේ ඉන්න පුළුවන්. හැබැයි මේ උඩ කෑල්ලේ 5 දෙනෙක්ට වගේ ඉන්නත් පුළුවන්. පල්ලෙහාත් මෙන්න මේ අඳ තියෙනවා. ඉතින් ඔයාලා මේ තැනට ගියොත් ඔයාලට ඇත්තටම නිදහසේ හරිම කියන්නේ හොඳට ඒ දවස ගත කරන්න පුළුවන්. මම මේකේ contact numbers හැම දෙයක්ම short video එකකින් දාලා තිබ්බේ. show me ලංකා කියන මේ තැන මෙන්න මේ වගේ ලස්සන තේවත්තක් මැද්ද තමයි තියෙන්නේ. ඇත්තටම ළමයි හරිම නිදහස්. හරිම ලස්සන තැනක්. ඔයාලා ආදරය කරන අය, පවුලේ අය, යාළුවෝ ඕන කෙනෙක් එක්ක day out එකක් වුණත් මෙතන යන්න පුළුවන්. ඔයාලට වැඩි විස්තර ඕන නම් මගේ ෂෝට් වීඩියෝ එකේ තියෙන contact number එකට call එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ඉතින් මේ බබ්ල්ස් යවන එක මං යන ඕන තැනක ගෙනියනවා. සදා කාලෙම හදේ වේලයි නමක මං අහස බලා උන්නා මං අහස බලා මගේ නෙම සොයාවා
तुसे අපිට මේ තැන්ට යන්න වෙලාව තිබ්බේ 4. හැබැයි 3:00ට තමයි අපි ගියේ. ඉතින් ඔහම වෙලාව ගත වුණා. මේ ළමයි රැට පේන වීව් එක තමයි ඔයාලට මම පෙන්වන්න යන්නේ. මේ බලන්නකෝ. හරිම ලස්සනයි. හඳත් හරි ලස්සනට පායලා තියෙනවා. අත්‍තරම ළමයි මේ තැන හරිම නිස්කලංකයි. ඇත්තටම මම අර ඔයාලට හැම පාරකම කියනවා වගේ අඩුම මාසෙට එකපාරක් හරි මේ වගේ තැනකට යන්න තියෙනවා නම් ඇත්තට මේක ගොඩාක් වටිනවා. මොකද අපේ මානසික නිදහස හැමදේටම වඩා වටිනවනේ. බලන්නක ඉතින් මේ තැන මෙන්න මේ විදිහට තමයි රැට පේන්නේ. ඉතින් ඔයාලා දැන් ළඟකදී ගියපු ලස්සන තැනක් තියනවද? ඔයාලා ගියපු ලස්සන තැන තියනවා නම් මට කමෙන්ට් එකකින් දාන්න. ඊළඟ පාර මම ඒ තැනකට ගිහින් vlog එකක් කරන්නම්කෝ. ඔයාලට මට පෙන්වන්න බැරි වුණානේ. මෙතන අර උඩ කෑල්ලක් තිබ්බේ. මේ කබාන එකේම යන්කෝ අපි එතෙන්ද කොහොමද පේන්නේ බලන්න. මෙන්න උඩට ගියපුවාම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හැබැයි ළමයි මං චුට්ටක් පාරක් කරලා තමයි උඩට ගියේ. එතකොට හඳ මෙතෙන් පේන්නේ නැහැ. හඳ චුට්ටක් උඩට ගිහින් හිටියේ. ඉතින් මට හඳ මෙතෙන් ගන්න බැරි වුණා. ඔයාලට මේ අර අයිනේ චුට්ටක් ලාවට වගේ පේනවා මේ තියෙන්නේ. මම පොඩක් උඩට යන්න පරක් වුණ නිසා හඳ උඩට ගිහින්. ඉතින් ළමයි මේ විදිහට තමයි අර උඩ කැලට වීව් එක පේන්නේ. මේ තියෙන අර පල්ලෙහා තිබ්බ ටෙන්ට් එක කැමති නම් එතන ඉන්නත් පුළුවන්. හැබැයි ළමයි එළියේ මාර සීතලයි. මොකද එළිදොර පැත්ත කොහොමද සීතල පැත්තක්නේ. හැබැයි උදේ 8 ඉඳන් 7:00 වගේ ඉඳන් මෙතන රස්නේ. මොකද මේක අර යකඩෙන් හදලානේ තියෙන්නේ. අන්න ඉතින් දන්නේම නැතු උදේත් තුනක්. උදේට කිසිම ලයිට් එකක් දාලා නැතුවත් සන්ලයිට් එක එනවා. ඒක නිසා ළමයි ලයිට් දාන්න ඕනේ නැහැ. අපි බලමුකෝ දැන් උදේ වීව් එක කොහොමද කියලා. අන්න ඉතින් මම නැගිටලා බැලුවා කොහොමද වීව් එක කියලා. බලන්නකෝ ළමයි ලස්සන. උදේ දවල් රෑ වෙනස්ම ස්වභාව ධර්මයේ කොච්චර වෙනස්ද කියනවනම් බලන්න ඒ වෙලාවල් වලට කොච්චර ලස්සනට මේ වීව් එක පේනවද කියලා. ඉතින් මෙහෙම තමයි උදේ මේ උදේ 6ට ළමයි මාර එළියක් තිබ්බේ. මම එතකොටත් හිතුවා 7-8 වෙලා ඇති ඉවත් කියලා. හැබැයි මේ උදේ 6ට. तुझको ही तो चुपके से मन में आया रे. धीरे धीरे तू मेरे लफ्ज़ों में आया रे. तुझको ही तो चुपके से मन में आया रे. राहों पे तेरी मैं जाऊं बिखर. ඉතින් ළමයි උදේ සිරින ආරම්භන්න මම ඉතින් ඔයාලට වීඩියෝ එකකුත් අරගෙන ඊට පස්සේ ඉතින් උදේ සිරින ආරම්භන්න මම ඉතින් එළියට ගියා. බලන්නකෝ අර උඩ කෑල්ල මම කිව්වේ. එතෙන්න මෙන්න මෙහෙම තමයි උදේ වාරුව පේන්නේ. ඇත්තටම හරිම ලස්සනයි තැන. මේ හරිම ලස්සනයි කියන ඉතින් හරි නිදහසේ වගේ තැන. අපි එතනින් මට මතක විදිහට අපි 9:00 වගේ තමයි අපි එන්න පිටත් උනේ. කලින් දවසේ 3:00 ගියේ. ඇත්තට මේ වගේ නිස්කලංක තැන්වලට ඔයාලත් යන්න. මේක තියෙන ළමයි අපි එනකොටම ඒ කියන්නේ එතන නෙවෙයි එනකොටම දැන් ඔයාලා අපි දුමුගු සෙට් එකක් ආවනම් ඔයාලට කෑම කන්න මෙන්න මේ තැනට ගිහින් කෑම කන්න පුළුවන්. ඉතින් අපි තැනට බයි බයි කියලා දැන් ආපහු ගෙදර බලා එන්නයි යන්නේ.
අපි එනකොට නම් ආයෙ ළමයි වෙන පාරක ඒ පාර හොඳයි. අපි එනකොට ආවේ නුවරට ඇවිල්ලා. අපි යනකොට ගියේ අර තරාතේ පාරේ එන්නේ. කොහොම හරි අපි ඉතින් ඒ තැනට ගිහිල්ලා දැන් ඉතින් ගෙදර යන ගම. මං හරි ආස ළමයි මෙන්න මේ ගස් වලට. මතකද ඔයාලට මම නුවරඑළිය vlog එකෙත් මේ වගේ තැනක් යනකොට මං ඒත් වීඩියෝ කරලා දැම්මා. ඉතින් ඔයාලත් දාන්න ලස්සන තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් දාන්න. ඊළඟ පාර මං ඒ තැනකට ගිහින් ඔයාලට vlog එකක් දාන්නම්. තව කියන සුබ ආරංචියක් තියෙනවා. මං ඒක වෙන vlog එකකින් ගේන්නම්කෝ. එතකම් පරිස්සමින් ඉන්න. බයි. බුදුසන්නයි.